ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතේ තියෙන තවත් ලස්සන දිය ඇල්ලක් බලන්න. දෙනියාය බලා යන සංචාරයේ අපිට මුලින්ම හම්බෙන්නේ මෙන්න මේ ලස්සන දිය ඇල්ල. මෙම දිය ඇල්ලේ ඉහළමාලේ අපිට දක්නට ලැබෙන්නේ මුල්කි ඉදිරි බලාගාරය. මේ ඉදිරි බලාගාරය සඳහා දාගන්න වතුර පසුව මේ ආකාරයට දිය ඇල්ලක් ලෙස නිර්මාණය වෙලා පහළට ගලා මේ ඇල්ලට නම ලැබිලා තින්නේ ඇතාමල ඇල්ල කියලා. ඒ පිළිබඳ විස්තරයක් හොයලා බැලුවාම අපිට දැනගන්න ලැබුණේ මේ නම ලැබිලා තින්නේ ජනවහරෙන්ම කියලා තමයි. මේ පුංචි දිය ඇල්ල වැස්ස දවසට නම් ඊටාම ප්‍රචණ්ඩත්වයක් ගනු ලබනවා. ඉතින් ඒ දවසට අපිට පල්ලෙහා ඉඳලා ඇල්ල උඩට එීමේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ දවසට අපිට බලාගාරයට පැමිණෙන මාර්ගයේ පැමිණිලා මෙම ඇල්ල නැරඹීමේ හැකියාවද තියෙනවා. මේ විදියට ගලාගෙන යන ලබන වතුර පහර අවසානයේදී නිල් වලාගක පෝෂණය කරනු ලබනවා. මේ තමයි දිය ඇල්ල ආරම්භයේදීම වතුර පහර ගලාගෙන එන විදිය. මේ වතුර අවශ්‍ය කරන ලබන ජල විදුලිය සඳහා ලබාගෙන එතනින් එහාට නැවතත් මෙම දිය ඇල්ලට මුදා හැරනු ලබනවා. දිය ඇල්ල නැරඹීමෙන් පසු අප මීළඟට ගමන් කරනු ලබන්නේ දෙනියාය ටවුන් එක දෙසට. ඉතින් මෙතනින් අපට අවශ්‍ය කරන බඩු බාහිර ආදියත් අරගෙන අපි මීළඟට පිටත් වෙනවා සූරිය කන්ද දෙසට. ඉතින් සූරිය කන්දට දෙනියාය ඉඳන් කිලෝමීටර් 22ක් පමණ තියෙනවා. හවස් කාලය මේ විදියට උදා වෙද්දී මේ ප්‍රදේශයන්හි කාලගුණ තත්ත්වය ගොඩාක් දුරට වෙනස් වනු ලබනවා. ඉතින් එහි ප්‍රතිඵලය මේ වෙලාවේ අප භුක්ති විඳින්න ඉන්නවා. මේ වැහි මන්දාරමේම අප කඩමුදුන හන්දියට ළඟා වෙනු ලබනවා. කඩමුදුන හන්දියෙන් උඩට තියෙන පාරේ හැරී අප සූරිය කන්ද කුළුණු තියෙන මාර්ගයේ දෙසටම ගමන් කරනවා. වැහි පොද යාන්තමට නැවතී තිබුණත් එම හුළඟක් සමග එන මීදුමත් එක්ක මෙම මාර්ගයේ ගමන් කිරීමට ටිකක් අපහසුයි. මොකද මෙම මාර්ගයේ ඉදිරියට යන්න තිබෙන කඩතලු ස්වභාවය වැඩි නිසා එය ඊටම